මාගේ දයාබර එමේ සමාජිකාවනි, ඔබට හා ඔබගේ පවුලේ සැමට සාමය, සතුට හා සෞභාග්‍ය පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ අලුත් අවුරුද්දේ ඔබගේ අලුත් ඉලක්කයන් ජයගන්නට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා. අලුත් අවුරුද්ද තුලින් මිනිසා සහ සොබාදහම අතර ඇති සම්බන්ධයෙහි අපූර්වත්වය පෙන්වනවා. එය උත්සවයක් පමණක්ම නොව අප තුළ සාමූහිකත්වය හා එකමුතුකම වර්ධනය කරන සුවිශේෂී අවස්ථාවක්. සැබවින්ම අලුත් අවුරුද්දේ අපේ ජීවිතවලට නව ඇරඹුමක් වන්නට නම් අපද නව ආකල්ප තුලින් අලුත් විය යුතුයි. ඔබ දන්නවා පසුගිය අවුරුද්ද ගෙවුණේ විශාල අභියෝග රැසක් මැද. එයින් විශාලතම අභියෝගය වුණේ දිට්වා ආපදා තත්ත්වය. එහිදී ඔබ එකිනෙකා වෙනුවෙන් දැක් වූ දායකත්වය අලුත් අවුරුද්ද ලැබූ මේ මොහොතේ මා සිහිපත් කරන්නේ ඉතාමත්ම ගෞරවයෙන්. ගිය අවුරුද්දේ කර්මාන්ත ශාලා නැවත ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු අප සිදු කරනු ලැබුවා. එයින් අප බලාපොරොත්තු වන්නේ ආයතනයේ ස්ථාවරත්වය හා රැකියා සුරක්ෂිතතාවය සහතික කිරීමයි. සියලු අංශ ඒකාබද්ධව එකම MS කණ්ඩායමක්සේ කටයුතු කිරීමේ වැදගත්කම අප හොඳින් තේරුම්ගෙන තිබෙනවා. ආයතනයේ ව්‍යුහේ වෙනස්කම් කරමින් නව නායකත්වයක් යටතේ අප දිරියෙන් ඉදිරියට යමින් සිටිනවා. මේ අවුරුද්ද ආරම්භයේම අප වෙත විශාල අභියෝග රැසක් පැමිණ තිබෙනවා. වර්තමානයේ ඇති වී තිබෙන ලෝක යුද්ධමය තත්ත්වය එයට ප්‍රධානම හේතුවයි. රටට මෙන්ම ඇඟලුම් කර්මාන්තයටද එය විශාල බලපෑමක් සිදු කරමින් තිබෙනවා. ඒත් අප එයට එකමුතුව මුහුණ දිය යුතුයි. අලුත් අවුරුද්දක් ලබන මේ මොහොතේ එන අභියෝග ජයගනිමින් නොනැවති ඉදිරියට යන්නට අපි අධිෂ්ඨානය උපදවා ගනිමු. මේ අලුත් අවුරුද්දේ නෑහිත මිතුරන් සමගින් සතුටින් හා සමගියෙන් මේ කාලය ගත කරන්න. ශක්තිමත් සිතුවිලි වලින් අලුත් වන්න. බාධක අභියෝග ඉදිරියේ නොසැලී සිටින්න. අලුත් අවුරුද්දේ අලුත් ජවයකින් පෙරට යන්නටත් අපි සැමම එකම කණ්ඩායමක්සේ කටයුතු කරමු. නැවත වතාවක් ඔබ සැමට සාමය, සතුට හා සෞභාග්‍ය පිරුණු සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ඉනිය පුத்தாண்டு நாள் வாழ்த்துக்கள். ස්තුතියි.